දැන් අපි කතා කරනවා දැන් අපි යාපනයට අරගෙන ගියා මේ යාපනයට සත්තු ඔක්කොගේ මේගොල්ලන්ගේ එක්කව කරගෙන ගියා යාපනයේදී පැක් තියලා කැමති ඒගොල්ලන්ට එක එක රේස් වල විදිය සමහර ඒගොල්ලෝ වතුර දෙනවා සමහර ඒගොල්ලෝ කණ්ඩ දීලා අරිනවා සත්තුන්ව එහෙම ඒවා කරනවා. නමුත් මගේ පෞද්ගලික හැඟීම මගේ කිසිම පරියෙක්ට වතුරවත් කෑමවත් දෙන්න ඕනේ නැහැ. කිලෝමීටර් සාමාන්‍යයෙන් 400ක් තමයි ලංකාවේ රේස් වල ලොකුම තියෙන්නේ. ඒ කිලෝමීටර් 400ට මම පෞද්ගලික වෙන ඒගොල්ලෝ වෙන අදහස් වල ඉන්න පුළුවන්. මගේ පෞද්ගලික මතය තමුන්ට ඉන්නේ හොඳ බ්ලඩ් ලයින් එකක් නම් තමුන් හොඳට ට්‍රේන් කරලා තියෙනවා නම් තමුන්ට කිසි විටකවත් අවශ්‍ය වෙන්නේ නැහැ වතුර දෙන්නයි කෑම දෙන්නයි රේස් එකට ඉස්සෙල්ලා කියලා කිසිම මේ ඇඩ්මින් මඩුල්ලකට බල කරන්න තමුන්ගේ පරියන්ට මෙහෙම සලකලා එවන්න කියලා. ඉතින් එවැනි දේවල් වලදී ඔයගොල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ. මේ සත්තුන්ට අපි ලංකාවේ ඉන්නවා දැන් අපි උදාහරණයකට ගත්තොත් මගේ කූඩුවේ මගේ ගාව ඉන්නවා ලොං ඩිස්ටන්ස් කියන පරිය. ඒ කියන්නේ දවසකට කිලෝමීටර් 1000 1500 ඉගිල්ලන ලයින් ඒගොල්ලෝ. ඒගොල්ලෝ ලොං ඩිස්ටන්ස් ජන්නාඩන් කියලා. ඒ වගේම ජොස්ටෝන කියලා ඉන්නවා මගේ ගාව ලයින්ස්. ඒ ඇවිල්ලා කිලෝමීටර් 500 800 ඉගිල්ලන ඒවා. එතකොට මේ වගේ ලොකු හොඳ ඉගිල්ලන පරියන්ට මේ කිලෝමීටර් 300ක රේස් වල එන්න මේ වතුර කෑම එහෙම ඕනේ කියලා මගේ පෞද්ගලික මතය එහෙම මම පිළිගන්නේ නැහැ. ඒවා ඒගොල්ලන්ට හොඳට සාත්තු කරලා තියෙනවා නම් ඒගොල්ලෝ නිරෝගී නම් ඒගොල්ලන්ට එන්න ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඊළඟට මම ඕගොල්ලන්ට තව කියලා දෙන එකක් තමයි දැන් එක එක්කෙනාගේ අදහස් තියෙනවානේ. සමහර ඒගොල්ලෝ කියනවා දැන් ලොං ඩිස්ටන්ස් පරියුන්ගෙන් රේස් දිනන්න බෑ ලංකාව කුඩා දූපතක් කුඩා රටක්. toy පැත්තට ගැව්වොත් කිලෝමීටර් 350ක 400ක තමයි කියන්නේ. සමහර ඒගොල්ලෝ කියනවා ඒකට විරුද්ධව. මම ඇවිල්ලා ඒකට විරුද්ධව තමයි කියන්නේ. මොකද හේතුව මගේ ලොං ඩිස්ටන්ස් කියන පරියෝගයෙන් මම රේස් දිනලා තියෙනවා. ඒකම මිඩල් ඩිස්ටන්ස් කියලා තියෙනවා. මේ මිඩල් ඩිස්ටන්ස් කියන පරියෝගයෙන් මම ස්ප්‍රින්ට් රේස් ඒ කියන්නේ කිලෝමීටර් 100යි ඒ රේසුත් මම දිනලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මිඩල් ඩිස්ටන්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 500 සිට 800ක් විතර ඉගිල්ලන පරිවියක්නේ. එතකොට ඒ පරිවියාව දාලා කිලෝමීටර් 100ක රේස් එකක් දිනනවා කියන්නේ ඒකේ සම්පූර්ණ දක්ෂකම තියෙන පරිවියාව හසුරුවන. ඒ කියන්නේ ෆැන්සි. එයාට දැනගන්න ඕන නිසා එයාට හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ මේ සත්තුන්ව කොහොමද ඉක්මනට ගෙදරට ගෙන්නන්නේ කියන එක. එතකොට අපි ලොං ඩිස්ටන්ස්, මිඩල් ඩිස්ටන්ස්, ෂෝට් ඩිස්ටන්ස් කියලා මේ තියෙන ඔක්කොම වර්ගවල පරිවියන්ගෙන් රේස් දිනලා තියෙනවා ස්කයි වෝරියර්ස් එකේ මම. එතකොට අපි ඒ ලොං ඩිස්ටන්ස් එහෙම කියන එක ගැන මගේ පෞද්ගලික මතය මම ඒක පස්සෙන් වැඩිය යන්නේ නැහැ. මොකද මම ඒක වෙනස් කරලා රේස් ඕන තරම් දිනලා තියෙන නිසා. එතකොට ඊළඟ එක තමයි අපි සාමාන්‍යයෙන් මම කිව්වා තව සොෆ්ට්වෙයාර් එකක් ගැන වින්ඩි කියලා. ඒ වින්ඩිත් අපි බලනවා මොකද හේතුව සත්තුන්ට රේස් එක දවසට බලපාන හුළඟේ වේගය සහ කාල ගුණය කොයි විදිහටද තියෙන්නේ කියලා. එතකොට ඒ එකම සත්තු අරින වෙලාව සහ ගෙදරට එන වෙලාව දාන්න ස්පීඩ් ඩිස්ටන්ස් කියලා තව සොෆ්ට්වෙයාර් එකක්. එතකොට ඒකෙදි ඔයා දැම්මහම ඔයාට දත්ත ඇතුළත් කරපුවාම ඔයාට එනවා ස්පීඩ් එක කොච්චරක් ඔයාගේ සතා තියාගෙන එනවද. පැයට කිලෝමීටර් 70ද 80ද 100ද 120ද මේ විදිහට. එතකොට මේ ස්පීඩ් එක වෙනස් වෙනවා හුළං පාරම. ටේල් වින්, සයිඩ් වින්, හෙඩ් වින් මේ වගේ මම කතා කරලා තියෙනවා හුළං අත ගැන. ඒවා අනුව මේ ස්පීඩ් එක සත්තුන්ගේ වෙනස් වෙනවා.